ඉතින් මං කලින් වීඩියෝ එකේදී කිව්වා අපි එකතු වෙලා අපේ ඩාර්ක් සර්කල් වලට උත්තර හොයමු කියලා. ඉතින් මා චුට්ටක් හොයලා උත්තර ටිකක් හොයාගත්තා. ඉතින් මුලින්ම හොයාගත්ත දේවල් ටික තමයි අපි හොඳට වතුර බොන්න ඕනේ, අපි හොඳට නිදා ගන්න ඕනේ. ඉතින් ඔය ටිකෙන් පස්සේ ඔය ටික කරත් අපේ ඩාර්ක් සර්කල් එහෙමම නම් ඊට වඩා ඔප්ෂන් එකට යන්න වෙනවනේ. ඉතින් මෙතන සමහර වෙලාවට අපිට තියෙනවා හෝම් මේඩ්. ඒ කියන්නේ අපිට නැචරල් දේවල් පාවිච්චි කරලා අපේ ඩාර්ක් සර්කල් වලට සොලියුෂන් හොයාගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලා දන්න ප්‍රසිද්ධ දෙයක් තමයි පිඤ්ඤා පෙට්ටි කපලස් දෙකේ තියාගන්න. තව අර්ථාපල් පෙට්ටි සහ ටී බෑග්ස් හොඳයි. මේවා නැචරල් දේවල් වලින් ලොකු මැජික් කියව එකක් බලාපොරොත්තු වෙන්න බෑනේ. එතකොට ගොඩක් මේ ප්‍රශ්නේ තදට තියෙන කෙනෙක්ට නම් සොලියුෂන් එකක් විදිහට අයි සීරම් එකක් අයි ක්‍රීම් එකකට යන්න වෙනවා. හැබැයි අපි අයි සීරම් එකක් අයි ක්‍රීම් එකකට යන්න කලින් අපේ ප්‍රශ්නේ මොකක්ද කියලා හරියටම හොයාගන්න බෑ. මම ගොඩක් අයකට එක්ක ප්‍රශ්න තුනක් තියෙනවා. එකක් තමයි ඇහැවටේ කළු වෙලා පිග්මන්ටේෂන් එක නිසා කළු වෙච්ච අය ඉන්නවා. තව වයසත් එක්ක ඒජින් ප්‍රොසෙස් එකත් එක්ක හරි වෙන හේතු නිසා හරි රින්කල්ස් ඇවිල්ලා ඇහැවටේ කැපී පෙනෙන වෙනසක් තියෙන අය ඉන්නවා. ඊට අමතරව අර ෆොෆීනස් එකක් වගේ ඇවිල්ලා ඇහැවල ගිහිලා වෙනස් වෙලා කැතට කැපිලා පෙනෙන අය ඉන්නවා. එතකොට අපේ ඇහැවටේ පිග්මන්ටේෂන් නිසා මේ ප්‍රශ්න තියෙන කෙනෙක් නම් ඔයාලට නයසිනමයිඩ් හරි විටමින් C හරි තියෙන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ෆොෆිනස් එකක් වගේ ඇවිත් තියෙන කෙනෙක්ට නම් අපිට කැෆේන් තියෙන සොලියුෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොකක් හරි සීරම් එකක් හරි ක්‍රීම් එකක් හරි. ඊළඟට ඔයාලට රින්කල් වගේ ප්‍රශ්නයක් නම් තියෙන්නේ රෙටිනෝල් තියෙන ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන එක තමයි හොඳ. ඉතින් මාත් ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න ගත්තා. මේක ගොඩක් සර්ච් කරලා බලුවාම හොඳයි කියලා ආවා. ඉතින් ඔයාලට කැමති ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඔයාලා මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරද්දී බලන්න ඕනේ මොනවද තියෙන සංඝටක සහ ඒක ඔයාලගේ ප්‍රශ්නෙට විසඳුමක්ද කියලා. මේකේ ඇත්තටම තියෙන නයසිනමයිඩ් එකයි හයිලුරොනික් සෙරමයිඩ් ඒවා තියෙනවා. එතකොට නයසිනමයිඩ් වලින් තමයි පිග්මන්ටේෂන් ප්‍රශ්නෙට උදව් වෙන්නේ. හයිලුරොනික් සෙරමයිඩ් හයිඩ්‍රේට් කරන. එතකොට ඔයාලා ගන්න ඕන ප්‍රොඩක්ට් එකක් ඔරිජිනල්ද කියලා බලන්න සහ ඊට පස්සේ ඔයාලගේ ගන්න ප්‍රොඩක්ට් එකෙන් ඔයාලගේ ප්‍රශ්නෙට විසඳුමක් දෙනවද? ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට් මොනවද? ඒවෙන් මොනවද වෙන්නේ? ඔයාලට Google search කරලා හරි බලා ගන්න පුළුවන්. ඉතින් මොන හරි ප්‍රශ්නයක් තියෙන කමෙන්ට් එකක් දාන්න.